ඇත්තටම මම මෙහෙම වීඩියෝයක් රිප්ලයි වීඩියෝයක් කරන්න හිටියේ මට වුණ රියල් ජීවිතේ රියල් වුණා මේ අත්දැකීමක් සම්බන්ධව. ඒතකොට මේ මිස්ටර් BMG කියන එක්කෙනාව තමයි මම අද කියන්නේ තෝරගත්තේ. මොකද මෙයා විසින් මට කරපු යම්කිසි අසාධාරණ කටයුත්තක් ගැන කියන්න. ඒ කියන්නේ මේ මිස්ටර් BMG ඇවිල්ලා ලංකාවේ වීලොග් කරා ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි කතා කරන විදිය ගැන ඒ දේවල් ගොඩක් කරා. ඒතකොට ඒකත් එක්ක මෙයා ලංකාවේ වෛරල් වෙන්න පටන් ගත්තා. අර මේ චිකි 500 කියලා කේස් එකක් ගියා කොටුවේ. ඒ වීඩියෝ එකෙන් තමයි මෙයා පොඩ්ඩක් ලංකාවේ හිට් වෙන්න ගත්තේ. ඊට දවස් 3කට විතර පස්සේ මම රජ රස්සාවක් කරන්නේ මම නිමාඩු යනකොට මට BMG හම්බෙනවා කොටුවේදී BMG හම්බෙලා මට කියනවා මට බඩගිනි. ඒතකොට මේ ඉන්නේ නිල් පාට ෂර්ට් එක අඳගෙන ලා නිල් පාට ෂර්ට් එක අඳගෙන මම නමුත් මම මේක විශේෂයෙන් කතා කරන්න හේතු උනේ BMG මෙතන කියලා තියෙනවා I warned him about racist and I said we are one. ඒතකොට මෙයා මේ කියපු ඉංග්‍රීසි වචනේ මේ ඉංග්‍රීසි මෙයා මේ කියපු එක මට තේරුන්නේ නැහැ. මොකද මට ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ ඒ දවස්වල. ඒතකොට මම ඒ දවස්වල පාරේ යනකොට සමහර කට්ටිය මට කතා කරලා කියනවා මල්ලි මෙහෙමයි වානේදර වීඩියෝ එකේ ඉන්නේ. වා මේ ලොකු උදව්වක් කරේ මනුස්සයර. ඒ කියන්නේ වා ඒ මනුස්සයර හොඳට සැලකුවා ආගන්තුක සත්කාර කරා. ඒක හොඳයි කියලා කියනවා. නමුත් BMG මෙතන දාලා තියෙන මේ thumbnail එකේ දාලා තියෙනවා I warned him about racism. මම මේක Google Translate එක ගිහලා තමයි ට්‍රාන්ස්ලේට් කරලා බලුවේ. ඒ කියන්නේ මෙයා කියන මට ජාතිවාදය ගැන මෙයා මට අවවාද කරා කියනවා. ජාතිවාදය ගැන මෙයා අවවාද කරන අපි ජාතිවාදය ගැන මුකුත් එහෙම කතා කරේ නැහැ. මෙයා මගෙන් ඇහුවේ බෞද්ධද කියලා. මම බෞද්ධ කියලා කිව්වා. ඊට පස්සේ මෙයා මට මස් කන්න කියලා කිව්වා. ඒ දේ තමයි මෙයා මෙතන හයිලයිට් කරේ. නමුත් මෙයා මේ මස් කන්න කියපු කාරණාවේදී මමත් ඇත්තටම වෙහස මානසිකලා වැඩ කළා ඕෆ් වෙලා මම නිමවුඩ් වෙන ගමන් තමයි මම හිටියේ. එතකොට මේ ගැන මම කියන්නේ මොකද මේ අපේ ලංකාවේ හිත හොඳ මිනිස්සු ටිකක් මට දාලා තිබ්බා හොඳ කමෙන්ට් ටිකක්. මොකද එතන යාලා කියලා තිබ්බා මෙන්න මෙහෙම අපේ ලංකාවේ මේ ඇත්තම හිත හොඳ තියෙන ආරක්ෂක හමුදා කොල්ලෙක්. ඒ කියන්නේ මාර අගය කිරීමක් දීලා තිබ්බා අපේ ලංකාවේ සෙට් එක. ඒ කියන්නේ මගේ වීඩියෝ එක දැකලා මරු කොල්ලෙක් කඩා වඩා ගන්න දඟලන්නේ නැහැ. good boy කියේ කියන්නේ මං ගැන රෙකමන්ඩ් කරලා තිබ්බා. ඒ කියන්නේ මමත් ඇත්තටම මේ වෙලාවේ මේ මිනිස්සයා මට බඩගිනි කියලා කිව්වෙන්න මං ගෝ ඔයා චූස් කරන්න ඔයා කන්නේ කොහෙන්ද මට ඉංග්‍රීසි ලොකුවට බෑ. නමුත් මම මට පුළුවන් කඩ දාලා මං මේ මිනිස්සෙත් එක්ක කාලා මගේ අතේ තිබ්බ සල්ලි වලින් මමත් රුපියල් 850ක් දෙන්න සෙන්ටින් කරලා තමයි ඒ කියන්නේ කලවම් ඒ කියන්නේ එයාගෙන් රුපියල් 1600 ගණක් උනේ කෑම වලට. එයා 800යි මම 800යි දීලා මට යන්නත් රුපියල් 1000යි ගෙදර ඉන්න තිබ්බේ. මම පොළොන්නරුවට එන්න ඕනේ. මම එහෙම තමයි මම ගෙදර ආවේ එදා. ඊට පස්සේ මම යනකොට බස් වල යනකොට ගොඩක් කට්ටිය කිව්වා මෙහෙමයි මේ මල්ලියා ඔයා මෙහෙම මේ දැක්කා අපි මෙහෙම දැක්කා ගොඩක් රෙකමන්ඩ් කර කට්ටිය. මට හොඳ කමෙන්ට්ස් තිබ්බා මේකේ. මට ආඩම්බරයි මං ගැන මං මේ මිනිස්සුන්ට ඒ වෙලාවේ කරපු උදව්ව ගැන. නමුත් මේ මම මේක ගැන කතා කරන්න හිතුවේ මේ මිස්ටර් BMG කෙනෙක් කෙනා දාලා තියෙනවා මට ජාතිවාදය ගැන මේ අවවාද කළා. මෙහෙමයි අරකයි මේකයි කියලා. දැන් අපේ ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ගොඩක් එකපාරටම බැලුවට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මෙතන මෙයා මේ කියලා තියෙන්නේ කියලා. නමුත් මේක ජාත්‍යන්තරයේ ඉන්න ඒ කියන්නේ පිටරට මිනිස්සු මේක දකිද්දි ඒ මිනිස්සුන්ට හිතෙන්නේ වෙන දෙයක්. ලංකාවේ කට්ටිය ඇත්තටම මේකට හොඳ ලස්සන කමෙන්ට් දාලා තිනවා. ඒ කියන්නේ මම මේ මිනිස්සුන්ට ඒ කරපු ඒ වෙලාවේ මම උට සලකපු විදියට මට මං ගැන ආඩම්බරයි එක දෙයක්. නමුත් අර මේ මෙතන මිස්ටර් BMG කියන මේ පුද්ගලයා දීලා තින්නේ වැරදි අදහසක් ලෝකෙට. ඒක තමයි වැරද්ද මෙතන මේ තියෙන. ඉතින් BMG එක්ක මට මේක පෞද්ගලිකව කතා කරන්න විදිහක් නැහැ. මොකද ඔහුගේ පෞද්ගලික දිගටම මම ලම්බරයක් තමයි ඉන්නේ මම පසුවරමුක මේ වෙන කතා කරේ. මම පාරකින් ගියාම මේ මොකටද මෙතන උදව් කරන්නේ. Very busy people. Surika. ඔර නිකන් අර මේ ලංකාවේ බයිට් එකට Looking to invest in US real estate as a foreign national? Find your next investment ඉතින් මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා හිටපු හැමෝටම ගොඩක් property ස්තුතියි. in just a few. මම මේකට කොහොමද ලයිව් ඇවිල්ලා BMG එක්ක ලයිව් සෙෂන් එකක් කරා මේ කරපු දෙයට මම අනිවාර්යෙන් BMG එක්ක මේකට කතා කරනවා. thank you මාත් එක්ක රැඳිලා හිටියට මෙච්චර ලාව.